ආයිබෝවන් වාසනාවන් ඉතින් නිරෝගිමත් උදෑසනක් වෙන්න කියලා හදවතින්ම සියල් දෙනාටම ප්‍රාර්ථනා කරන ඉතින් ඔගලන් දන්නවා අපේ සහෝදරියන් විශේෂම පිරිමි අය ගොඩාක් මේ ඉස්රායිලේදී හෘදයාබාධ රෝගවලට නොයෙකුත් රෝගවලට ගොදුරු වුණා. සමහරක් අය තවම රෝහල්ගත වෙලා ඉන්නවා. සමහරක් අය ලංකාවට ගිය, සමහරක් අය ජීවිතෙනුත් සමුගත්තා. ඉතින් ඒක ඇත්තටම ජීවිතේ ජයගන්න ආපු මිනිසෙක් ජීවිතේ ලබන මහා අමිහිරි අත්දැකීමක් ලෙස තමයි මම ඒක දන්නේ. මොකද අපි හිතන්න ඕන සමහරක් වෙලාවට අපිට බලන්න පුළුවන් නම් ඒ රෝගියා අපි වෙලා අපිට දැනෙයි ඒකේ ෆීලින් එක ඒක කොච්චර හරි දුකක්ද කියලා, හරි වේදනාවක්ද කියලා. නමුත් ඉතින් ඒ හැමදේම අපිට උරුම වෙච්ච දේවල් මේ කරත්ත රෝදයක් වගේ මේ ජීවිතේදී දුක සැප කියන දේ අපිට උරුම වෙනවා. නමුත් අපිට එහෙම රෝගී නොවි සිටින්නට මෙහෙමයි මැරෙන කෙනා ගෙනාපු ආයුෂ අඩු නම් කොහොමත් මේ ජීවිතෙන් යන්නේ නැහැ. මොකද්ද ඉපදුනොත් කෙනෙක් ලොවේ මරණයක් වුණා ඇත නල්ලි කියලා ලස්සන සින්දුවකුත් තියෙනවානේ. ඉතින් නමුත් අපිට පුළුවන් අපිට ඒකෙන් ආරක්ෂා වෙන්න යම් ක්‍රියාමාර්ග ගන්න. මම කලින් වීඩියෝ වලත් කියලා දිනවා. ඕගොල්ලන්ට මොනවා හරි සැකයක් තියෙනවා නම් Tamanට එක්ක කොලෙස්ටරෝල් තියෙනවා, එක්ක හෘදයාබාධයක්, වැල්දෙන අවදානමක් තියෙන, එක්ක වෙන රෝගයක්, ෆ්ලැට් ලීවර් මොනවා හරි රෝගයක් ගැන ඕගොල්ලන්ට මේ එහෙම සැකයක් තියෙනවා නම් කරුණා කරලා ඕගොල්ලන්ගේ රක්ෂණාවන්නේ මෙඩිකල් කාඩ් එක ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මොකද ඕගොල්ලන්ගේ ඇග්‍රීමන්ට් එකේම තියෙනවා වැඩ කරන හැම කෙනෙක්ටම රක්ෂණාවරණයක් තිබිය යුතුයි. ඒ රක්ෂණාවරණයෙන් අපිට පුළුවන් දැන් මට තියෙන්නේ ලුමිත් කියන කම්පැනි රක්ෂණාවරණය. ඉතින් මම දැන්ට 3 පාරක් විතර මම ෆුල් බොඩි චෙකප් එකක් කරගත්තා. ඒක හින්දා මම හිතනවා ඕගොල්ලන්ගේ රක්ෂණාවරණයටත් එහෙම කරන්න පුළුවන් ඇති අනිවාර්යයෙන්. මොකද මේ වැඩ කරන හැමෝන්ටම දෙන්නේ විදේශිකයන්ට දෙන්නේ සාමාන්‍ය එක රක්ෂණාවරණය. ඒකින්ද ඒකෙන් පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්න. දැන් මං කීප පාරක්ම වීඩියෝ වලින් දාලා තිනවා. මට ඔස්ටියෝආතරයිටිස් කියන රෝගේ තිබ්බා. ඒකටත් ඒ අදාළ ඔතෝපෙඩික් ડોක්ටර් ගාවට ගිහිල්ලා මහා ෆිසියෝതെරපි ගාවට දාලා මට ඒකට යම් කිසි සහනයක් ලැබිලා තිනවා. 100%ක් නෙමෙයි. නමුත් මං හිතිය තැනින් ඒ වේදනාව වලින් පොඩ්ඩක් මිදිලා කකුල් දෙක කෙලින් තියාගෙන ඉන්න පුළුවන් තැනකට ඇවිල්ලා තිනවා. ඒ වගේම තමයි කීප පාරක්ම මම මගේ ෆුල් බොඩි චෙකප් එකක් කරා. එතකොට ඒකෙදි පළවෙනි වල දෙවෙනි වල එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි තුන්වෙනි එකේ නම් කොලෙස්ටරෝල් මට්ටම වැඩි නැහැ. නමුත් අර සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලායි කියලා ડોක්ටර් මට ඊට පස්සේ මාස 3කට රැයට එක කොලෙස්ටරෝල් පෙත්ත ගන්න කියලා අර මං තරබාරු හින්දා තමයි ඒකත් මට දුන්නේ. ඉතින් අර සමහරක් විට එහෙම මම නොකර හිටියනම් මටත් කොලෙස්ටරෝල් වැඩි වෙලා අර බුදේකට මුහුණ දෙන්න පුළුවන් වෙන තිබ්බා. ඒක මන් දන්නේ නැහැ. මොකද මන් දන්නේ නැහැ මං හිත මැරෙයිද අනින්ද මැරෙයිද තව අවුරුදු 10කින් 20කින් 30කින් 40කින් 50කින් මැරෙයිද කියලා මම දන්නේ නැහැ. හරි. හැබැයි මේ රට ආපු අපි සල්ලි හම්බ කරනවා වගේම සල්ලි හම්බ කරන්න ආවේ ඒක ඇත්ත. නමුත් සල්ලි හම්බ කරනවා වගේම තමයි අපි මුදලින් පෝසත් වෙනවා වගේම තමයි සෞඛ්‍යනුත් පෝසත් වෙන්න පුළුවන් නම් ඇත්තටම ඒක ඉතාමත් වටිනවා. මොකද Apple මෙච්චර ප්‍රබල කම්පැනි කෙන Apple කම්පැනි නිර්මාතෘවරයාත් අවසානයේදී පිළිකාවක් හැදලා මිය දෙන්න වුණා. නමුත් ඒ ඕට කොච්චර සල්ලියක්ද? ඉතින් සල්ලි වලට රෝග සුව කරගන්න බෑ. සල්ලි වලින් රෝග යම් කිසි ප්‍රමාණයකට යම් දේවල් කරගන්න පුළුවන්. නමුත් ජීවිතය කියන දේ කවදාකවත් මුදලට මිලදී ගන්න බෑ. ඒකින්ද ජීවිතේට වටිනාකමක් දෙන්න ප්‍රධානම හේතුව තමයි ඕගොල්ලන්ගේ කෑම රටාව. ගොඩක් අය පැය 18 20 වැඩ කරන අයත් මම දැකලා තියෙනවා. හරි. ඉතින් ඒක හොඳයි. නමුත් ඒක මම හිතන්නේ අපි කොච්චර සල්ලි හම්බ කරත් අවසානයේ මේ ගෙවෙන්නේ අපේ ජීවිත කාලය, ගෙවෙන්නේ අපේ ජීවිතය. අපි සල්ලි හම්බ කරන් ලංකාවට ගිහිල්ලා හිටියත් ඒ ගෙවෙන්නේ අපේ ජීවිතේ. නමුත් අපි මේකේ අපේ සෞඛ්‍ය පිරීලා, අපේ ආත්මික පැත්ත පිරීලා අපි මුදල් හම්බ කරන් ගිහිල්ලා තියෙනවා නම් ඒක ඇත්තටම කිසිම තේරුමක් නැහැ. හරි. ඉතින් මං හිතනවා මං කියන දේ ඔයගොල්ලන්ට වැටහෙයි කියලා. මුදලුත් හම්බ කරන්න, හරි, මහන්සිලා මුදල් හම්බ කරන්න, ඒ වගේම තමන්ගේ සෞඛ්‍ය ගැනත් හිතන්න, හොඳ සමබර ආහාර වේලක් ලබා ගන්න. සමහරක් අය වතුර බෝතලයක් ගේන්නේ, හරි, පයිපේ වතුර බොනවා. එතකොට ඒක ෆිල්ටර් කරලා ගන්න එක්කෝ. ඒ වගේ එතනත් එක ප්‍රශ්නයක්. එක්කෝ කන්නේම සමහරක් වෙලාවට එකම කෑම රටාව. හරි. නමුත් ඔය අපේ එකමඩේෂන් වල ඉන්නකොට
ගොඩාක් අය එක්කො මරාගන්නවාද මේ එහෙම වෙන්න එපා කට්ටිය එකමුතු වෙලා බෙදාගෙන එලවලුලක් පළතුරක් ගෙනල්ලා කාල සමබර ආහාර වේලක් ගන්න ප්‍රතිශක්තිය කරන්නේ ඇඟට ගන්න ඒ වගේ මේ රටේ තියෙන ඕන් තරම් සැලඩ් වර්ග හරි ඒ වගේම ඔමේගා 3 දැන් ඒවා මං කිව්වට දැන් මම නම් ඔමේගා 3 ගන්නවා එතකොට ඒක වෛද්‍යවරයෙක්ගේ නියමයක් අරගෙන ඔමේගා 3 කියන දේ ගන්න ෆිෂ් ඔයිල් කියන දේ ඇත්තටම හෘදයාබාධ රෝග වැළඳීම අඩුවෙන්න සහයෝගය දක්වනවා කියලා තමයි කියන්නේ පේනවනේ දැන් මේ දැන්ටත් ඇඟේ ඇතුළේ සෙම තියෙනවා ඉතින් අර මේ රස්නේ දවස්වල කූල් බොන හින්දා පොඩ්ඩක් ඉතින් හතිය වගේ එයි ඒක ගණන් ගන්න එපා නමුත් මොකද ඔය අසනීප වෙච්ච ගොඩාක් අය මං රෝහලට බලන්න ගියා ඉතින් ඇත්තටම මේක දුකයි ඉතින් ඒක දැන් ඇත්තටම මේ රටට එන ගොඩාක් අය එහෙම හෘදයාබාධ රෝග වැළඳිලා මොනවා හරි රෝග වැළඳිලා රෝහල් ගත වෙනවා නම් ඒක ඇත්තටම අර හරිම මේ දුක්බර සිදුවීම් කීපයක් තමයි එතන සිදුවෙන්නේ. නමුත් ඉතින් අපේ මං ගරු කරනවා අපේ අය අපේ සහෝදරයන්ව තනි කරන්නේ අපේ අය ගොඩාක් ඒ මනුස්සකමින් ඉහළ මිනිස්සු ඉතින් උදව් කරනවා. ඉතින් ඒකට ගරු කරනවා. ඒ වගේම තමයි හොඳට මතක තියාගෙන හැමෝම මම දැනුවත් කරන්න මේ වීඩියෝ එක පුළුවන් නම් ෂෙයා කරන්න ඔයගොල්ලන් කැමති නම් මේකට කමෙන්ට් කරන්න ඔයගොල්ලන්ගේ අදහස් තියෙනවා නම් සමබර ආහාර වේලක් ගන්න ඒ වගේම තමයි සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න ඔයගොල්ලන්ගේ මේ බොසා බණී අනේ මගේ සුපර්වයිසර් බණී එහෙම බය වෙන්න එපා මෙඩිකල් කාඩ් එක ඉල්ලන්න ඒක ඔයගොල්ලන්ගේ අයිතියක් ඒක අපේ ඇග්‍රීමන්ට් එකේම තියෙනවා මේ ඉස්සල්ට එන ඕනම ශ්‍රී ලංකා සේවකයෙක්ගේ ඇග්‍රීමන්ට් එකේම ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි මොන රටකින් ආවත් ඒ ඇග්‍රීමන්ට් එක මෙඩිකල් කාඩ් එක වැඩ කරන තැනක මෙඩිකල් කාඩ් එක නම්බර් 1 හරි වීසා එක හා සමානයි මෙඩිකල් කාඩ් එකේ හින්දා මෙඩිකල් කාඩ් එක තියෙනවා දැන් මගේ තියෙන්නේ ලුමිත් තරුවයි 507 කෝල් කරලා මම දාන අපොයින්ට්මන්ට් එකක් මට ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න ඕන මගේ මට දෙන්න මගේ ළඟම මං ඉන්නේ දැන් පෙතාතික්වක් ළඟම මගේ ෆැමිලි ඩොක්ටර්ට දෙන්න. එතකොට ඒගොල්ලෝ අපොයින්ට්මන්ට් එක දාන අද දැම්මම සම කියලා හිතත් නැත්තම් අනිද්දා ගන්න පුළුවන්. මම එන වෙලාවක් දාගෙන පහසු වෙලාවක් දාගෙන මම එතන යනකොට වෛද්‍යවරයෙක් දන්නා මං ඇවිල්ලා තින්නේ මේකට. ඒ අවශ්‍ය දේවල් වෙනවා. හැබැයි ඔක්කොම එන්නේ සමා කියලා දුරකථනේ නැත්තම් ලුමිත් එකේ නම් ඇප් එකක් තියෙනවා. ඇප් එකෙන් අපිට සීලු අපොයින්ට්මන්ට් දාගන්න පුළුවන්. අපේ චෙක් කරපු වාල්තා සියල්ල අපිට බලන්න පුළුවන්. නමුත් ඒක තියෙන්නේ හීබ්‍රු භාෂාවෙන් ඉතින් හරිම සංකීර්ණයි. හැබැයි හරිම ලේසි. ඉතින් මගේ සියලු වාල්තා මම ආපු දවසේ ඉඳන් ගත්ත සියලුම වාල්තා සියලුම දේවල් තියෙනවා. ඉතින් ඇත්තටම ඕගලන්ට සැකයක් තියෙනවා නම් ඕගලන්ට මොකක් හරි රෝගයක් පිළිබඳව කරුණා කරලා ගිහිල්ලා මුලින් චෙක් කරගන්න. නැත්තම් සල්ලි වලට කෑදරකමේ අනේ ඕන් නැහැ කී ඉඳලා වෙන දෙයක් වෙයි කියලා ඉඳලා පසුතැවිල්ල අන්තිමේදී ප්‍රමාදයේ පසුතැවිල්ලට හේතු වෙයි. ඒකින්ද කරුණා කරලා ආදරණීය සහෝදර සහෝදරියන් ඉල්ලන්නේ මෙඩිකල් කාඩ් එකේ උපරිම ප්‍රයෝජන ගන්න ඕගොල්ලන්ට සැකයක් තියෙනවා නම් යම් කිසි රෝගාබාධයක් තියෙනවායි කියලා අනිවාර්යෙන් ඕගොල්ලන් මෙඩිකල් කාඩ් එකෙන් ඒ අවශ්‍ය තැන්ට කතා කරලා ෆැමිලි ඩොක්ටර් අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඔහුට සියල්ල කියන්න. ඔහු ඕගොල්ලන්ගේ තේරුම් අරගෙන ඕගොල්ලන්ට අවශ්‍ය කරන උපරිම බෑකප් එක සහයෝගය ඔහු ලබා දෙයි. ඉතින් අන්න ඒ වගේ දේවල් මතක තබා ගන්න. ඉතින් මේ රටේ ඉන්නකොට සාමාන්‍යයෙන් ලංකාවේ අපි ගත්ත දෙදී විශාල ප්‍රමාණයක පඩියක් ලැබෙනවා. ලංකාවේ දැන් මම පාසල් මුදකරුවෙක් ලෙස ඉස්කෝලේක 45000 50000ක් ගත්තා. නමුත් දැන් මං ලක්ෂ 5ක් ලක්ෂ 6ක විතර පඩියක් ගන්නවා. හරි. එතකොට මට හැකියාව තියෙන්න ඕන යම් කිසි ඉතිරියක් කරගෙන මගේ ජීවිතය ගැන මගේ සෞඛ්‍ය ගැන මගේ ජීවිතය ගැන බරක් තියාගෙන ඒක පාවිච්චි කරන්න. මොකද මේ ගෙවෙන්නේ අපි ජීවිත කාලේ. සමහර අය කියන මම මේ අවුරුදු 5 ගේමක් ගහලා ලංකාවට යන හැබැයි ඒ ගේම ගහනකොට පැය 20ක් විතර වැඩ කරගෙන පැය 4ක් විතර පැය 18 වැඩ කරන අය මට හම්බෙලා පැය 20 වැඩ කරන අය හම්බෙලා තියෙනවා. ඉතින් මන් දන්නේ කොහොමද කරන්න කියලා. අනිවාර්යෙන් නිින්ද කියන දේ අවශ්‍යයි. සමබර ආහාර වේලක් අවශ්‍යයි. හරි. ඒ වගේම තමයි අපි සෞඛ්‍ය ගැන වැටහීමක් තියෙනවා. මොකද අපි මේ වෙන රටකට ඇවිල්ලා දේශගුණය වෙනස්, ආහාර වටාව ශනිකෙන් වෙනස් වෙනවා. ඒ වලට මුහුණ දන්න අපේ ශරීරය අපි ගොඩනගා ගන්න ඕන. ප්‍රතිශක්තිකරණේ ඒක මට පහදන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ තියෙන ප්‍රතිශක්තිකරණයේ සමහරක් වෙලාවට අපි කෑම හින්දා දුර්වල වෙන්න පුළුවන්. ඒක හින්දා අපි දැනගන්න ඕන හැම තිස්සෙම
ප්‍රතිශක්තිකරණය රඳවාගෙන අවශ්‍ය අපේ වැඩකතිවුරු කරගන්න. ඉතින් මේව කියන්න අද ගොඩක් මම තොතින් රෝහලක ඉන්න හින්ද යම් දෙවල් දන්නවා. ඉතින් අන්න ඕවගේ කල්නු කීපයක් කියන්න ඕනේ. ඔමේගා 3 කියන්නේ ඇත්තටම හොඳ දෙයක්. ඒ වගේම පුළුවන් තරම් වෛද්‍ය උපදේශ ලබා ගන්න තමන්ට සැකයක් තියෙනවා නම් යම්කිසි රෝගයක් ගැන. ඉතින් ඔන්න ওই ටික තමයි කියන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ හිතනවා නම් මේ වීඩියෝ එක වැදගත් කියලා මේක ෂෙයා කරන්න, මේකට ලයික් කරන්න, බර්ඩි ඉස්රායිල් ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම YouTube එකේ බර්ඩි වර්ල්ඩ් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මතක තියාගන්න මම කියපු කරුණු ටික සම්බාර ආහාර වේලා තමන්ගේ ශාරීරික ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන පරීක්ෂණයක් කරගන්න. ඒකත් ඒ වගේම නින්ද කියන දේ ඉතාමත් වැදගත්. හොඳ නින්දක් ලබා ගන්න. හරි. මුදල් කියන්නේම ජීවිතේ නෙමෙයි. හොඳට මතක තියාගන්න. හැබැයි මුදල් අවශ්‍යයි ජීවත් වෙන්න. හැබැයි අපි ජීවත් වෙන්න ඕන මුදල් උදෙසාම නෙමෙයි. ඒක මතක තියාගන්න. ඉතින් ජය වේවා. ඔක්කොමල්ලා හොඳින් ඉන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ධර්මිෂ දේව්‍යයන්න් වහන්සේගේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් මේ ඊශ්‍රායලින් කිසිම කෙනෙක්ට කිසිදු දරුණු රෝග තත්ත්වයක් ඇති නොවෙලා ජීවිතෙන් වන්දි ගෙවන්න සිදු නොවේවයි කියලා අවංක සිතින් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ජේසුස් පිහිටයි. සුබ දවසක්.